වැහි බින්දු වහලයට වැටෙන සද්දය ඇරෙන්න මුළු ගෙදරම තිබුණේ මූසල නිහැඩියාවක්. මම ජනේලේ ගාවට වෙලා එළිය බලාගෙන හිටියේ කරන්න කිසිම දෙයක් නැතිකමට. වයස අවුරුදු 35ක් කියන්නේ ගෑනු කෙනෙක්ගේ ජීවිතේ ලස්සනම කාලයක් කියලා සමහරු කියනවා. ඒත් මට නම් ඒක දැනුනේ මහා බරක් විදියට. කසාද බැඳලා අවුරුදු 10ක් වුණාට මගේ මිනිස්සයා රුවන් මගේ ළඟ හිටියේ අවුරුදු 3ක් විතරයි. ඉතුරු ඔක්කොම කාලේ එයා හිටියේ පිටරටක. සල්ලි එව්වා, ගෙවල් හැදුවා, වාහන ගත්තා. ඒත් මගේ හිතේ තිබුණු පාළුව මකන්න ඒ එකකටවත් පුළුවන් වුණේ නෑ. එක පාටම දුරකථනයේ නාද වෙන සද්දෙට මම කැසිලා ගියා. බැලුවම දිල්හානි මගේ පාසල් කාලේ ඉඳන් හිටපු හොඳම යාළුවා. හලෝ දිලි කියන්න. මොකද බන් නිදිමතේ වගේ මේ මහදවල්? දිල්හානිගේ කටහඬ හරිම ප්‍රබෝධමත්. නෑ බන් නිකන් කියන්නකෝ. මේකයි වැඩේ. අපි පොඩි ප්ලෑන් එකක් ගැහුවා. ලබන වීකෙන්ඩ් එකේ නුවරඑළිය යන්න. සමීරට නිවාඩුව හම්බුණා. මම කිව්වා උඹවයි චූටි දුවවයි එක්කන් යමු කියලා. ඒ චූටි දුව අම්මලගේ දිහා නේද? ඔව් බං අම්මලයාව ඉල්ලගත්ත පෙරේද. දැන් මම තනියම. ෂෝක්නේ. එහෙනම් ලෑස්ති වෙයන්. අපි තුන්දෙනාම යමු. උඹටත් ගෙදරටම වෙලා පිස්සු හැදීගෙන නේද ඉන්නේ? මම පොඩ්ඩක් පසුබෑවා. අඹුසැමි යුවලක් මැද්දට මම ගිහින් මොනවා කරන්නද? ඒක යාළගේ නිදාසට බාධාවක් නේද? අනේ මන්දපා උඹලගේ පාඩුවේ යන්න තිබ්බ ගමනනේ. මම ආවම උඹලට නිදහසක් නෑ. පිස්සුද යෝධී? සමීරමයි කිව්වේ උඹවත් එක්කන් යමු කියලා. රුවනුත් නෑනේ. උඹ පවුනේ බන් තනියම. අනික අපිට උඹ වදයක්ද? අපි සිකුරාදා හවස එනවා උඹව ගන්න. ලෑස්ති වෙලා හිටපන්. බෑ කියන්න එපා හොඳේ. දිල්හානි මට උත්තරයක් දෙන්නවත් ඉඩ නොතිය ෆෝන් එක තිබ්බා. හිතට පොඩි චකිතයක් ආවත් මේ ගෙදර පිටි අතරට මැදිලා ඉන්නවට වඩා දවස් දෙකක හරි එළියට යන එක හොඳයි කියලා මට හිතුණා. සිකුරාදා හවස සමීරයි දිල්හානි එද්දි මම ලෑස්ති වෙලා හිටියේ. සමීර මාව දැකපු ගමන් hina වුණා. මිනිහා හරිම විනෝදකාමී මිනිසෙක්. රුවන් වගේ නෙවෙයි ජීවිතේ විඳින જાතියේ කෙනෙක්. නගින්න මැඩම්. සමීර මගේ බෑග් එක ඩිකියට දාන ගමන් කිව්වා. කාර් එකේ ඉස්සරහා සීට් එකේ දිල්හානි හිටපු නිසා මම පස්සෙන් වාඩි වුණා. ගමන පටන් ගත්ත වෙලේ ඉඳන් කාර් එකේ තිබුණේ hinaවයි සතුටයි විතරයි. පරණ ඉස්කෝලේ කාලේ විස්තර. අපේ පිස්සු වැඩ ගැන කතා කර අපි හුඟක් hina වුණා. මට හිතුණා මම මේ ගමන එන්න තීරණය කරපු එක කොච්චර හොඳද කියලා. නිමා උඹ තාම කෙට්ටුයි නෙබා. බලපන් මගේ බඩ විතරක්. දිල්හානි කණ්ණාඩියෙන් මන් දිහා බලලා කිව්වා. අපෝ ඔයා නම් දැන් ගානට ඉන්නවා. අපේ මේ නෝනා මහත්තයා තමයි කාලා මහත් වෙන්නේ. සමීරකට කොනකින් hina වෙවි කණ්ණාඩියෙන් මන් දිහා බැලුවා. ඒ බැල්මේ තිබුණු අමුතු කාන්තිමත් බව මගේ ඇඟ හිරිවැට්ටුවා. ඒක සාමාන්‍ය බැල්මක්ද නැත්නම් වෙන අදහසක් තිබුණද කියලා මට තේරුණේ නෑ. අපි නුවරඑළියට යද්දි රෑ වෙලා බුක් කරලා තිබුණු බංගලාව තිබුණේ ටිකක් පාළු. හැබැයි හරිම ලස්සන තැනක. මීදුම ගලන කඳු පෙළියක් ඉස්සරහා තමයි ඒක තිබුණේ. හීතල තරහා ගන්න බැරි තරම් අපි කී කමම කළේ ඇඟ හොදගෙන රෑ කෑමට ලෑස්ති වුණ එක. බංගලාවේ සාලේ හරිම උණුසුම්. ගිනි මැලයක් ගහලා තිබුණා. සමීර වයින් බෝතලයක් ඇරියා. අද නම් රෑ එළි වෙනකම් කතා කර ඉන්න ඕනේ. දිලි ඔයාට පුළුවන්ද? සමීර ඇහුවා. මට නම් බෑනේ. මට තැම්ම නිදිමතයි. ඔයාලා ඕන නම් බොන්න. මම පොඩ්ඩක් ඉඳලා යනවා. දිල්හානි කිව්වේ ඈනුමක් කරින ගමන්. අපි තුන්දෙනා වට වෙලා වාඩි වුණා. මම වැඩිය බොන කෙනෙක් නෙවෙයි. ඒත් මේ හීතරට වයින් විදුරුවක් බොන එකේ වරදක් නෑ කියලා හිතුණා. රුවන් හිටියානම් මේ වෙලාවට කොච්චර ලස්සනද කියලා මට හිතුණා. ඒත් එයා හිටියේ සතපුම් දහස් ගාණක් ඈත. වයින් විදුරු දෙකක් විතර බොද්දි මගේ ඔළුව ටිකක් බර වේගෙන ආවා. දිල්හානින වීදුරුවක් පීපු ගමම වගේ සෝෆා එකේ හාන්සි වුණා. මේකිගේ හැටි ඔහොමමයි. ට්‍රිප් එකක් ආවත් නිදා ගන්නමයි බලන්නේ. සමීර hina වෙලා කිව්වා. පව්වනේ එයාට මහන්සි ඇති. මම කිව්වා. සමීර තව වීදුරුවක් මට වත් කළා. නිමා උඹට පාළු නැද්ද බං රුවන් නැතුව? අවුරුදු ගානක් තිස්සේ ඔහොම ඉන්න පුළුවන්ද?
සමීරගේ ප්‍රශ්නේ මගේ හිත යටපත් කරන් හිටපු වේදනාව ආපහු ඇවිස්සුවා. මම බිම් බලා ගත්තා. මොනවා කරන්නද සමීර? ජීවිතේ හැටිවම තමයි. අපිට ඕන දේවල් අපිට ලැබෙන්නේ නෑනේ. ඒක නම් ඇත්ත. ඒත් උඹ වගේ ලස්සන කෑනු කෙනෙක් තනියම ඉන්න එක අපරාධයක්. සමීරගේ කටහඬ දැන් ටිකක් වෙනස්. එයාගේ ඇස්ස තිබුණේ අමුතුම බැල්මක් වගේ මට දැනුණා. මම කැසිලා ගියා. මම හිතන්නේ දැන් අපි නිදාගමු. දිලීටත් හොඳටම නිින්ද ගිහින්. මම කතා මගහරින්න හැදුවා. සමීර දිල්හානිව ඇහැරවලා කාමරයට එක්කන් ගියා. good night නිමා. මම මගේ කාමරයට ඇවිත් දොර වහගත්තා. කාමරේ හරිම සීතලයි. මම හීටරේ දාගත්තත් ඒ සීතල ඇටකටු පසාරු කරගෙන යනවා වගේ දැනුණා. මම ඇඳට වෙලා පොරව ගත්තා. නිින්ද යන්නේ නෑ. හිතට අමුතු හැඟීම් ගොඩාක් එනවා. සමීර මන් දිහා බලපු විදිය, එයා කියපු දේවල් මගේ හිතේ හොල්මන් කළා. අවුරුදු ගානක් පිරිමි පාසක් නැතුව හිටපු මගේ ඇඟ ඒ වචන වලින් පවා ඇවිස්සලා තිබුණේ. පැයක් විතර යන්නේ නැති මුළු බංගලාවම මීයට පිම්බ වගේ නිහඬයි. එක පාටම මගේ කාමරේ දොරට කවුරු හරි තට්ටු කරනවා ඇහුණා. මම ගැසිලා ඇඳෙන් නැගිට්ටා. කවුද? මම හෙමින් ඇහුවා. නිමා මම. ඒ සමීරගේ කටහඬ. මගේ හදවත ඩක ඩක ගාලා ගැහෙන්න ගත්තා. මම මොකද කරන්නේ? දොර අරිනවද නැද්ද? මගේ හිත එක දෙයක් කිව්වා. මගේ ඇඟ තව දෙයක් කිල්ලුවා. ඇයි සමීර? මම දොර ළඟට ගිහින් ඇහුවා. පොඩ්ඩක් දොර අරින්නකෝ. සමීර දොරකඩ හිටගෙන හිටියේ. එයාගේ ඇස් රතු වෙලා. එයා මන් දිහා බලපු බැල්මේ මගේ දෙපා පණ නැති වුණා. එයා එක පාටම කාමරේ ඇතුළට ඇවිත් දොර වැහුවා. සමීර මොකද මේ? දිල්හානි? මම කත ගැහුවා. එයාට හොඳටම නිින්ද ගිහින් නිමා. එයාට ඇහැරෙන්නේ නෑ. සමීර මගේ ළඟට ආවා. එයාගේ හුස්ම මගේ මූණට වැදුනා. වයින් ගඳයි පිරිමි සුවඳයි එකට මුසු වෙලා මාව මත් කළා. මේක වැරදි. සමීර අපි මොකුත් කියන්න එපා. මම දන්නවා උඹත් ඉන්නේ අමාරුවෙන් කියලා. මට උඹව දැකෙද්දි ඉවසන්න බෑ නිමා. එයා මගේ ඉන වටේ අත දාලා මාව එයාගේ ඇඟට තද කරගත්තා. අවුරුදු ගානකට පස්සේ පිරිමියෙක්ගේ දැනෙද්දි මගේ ඇඟේ තිබුණු ප්‍රතිරෝධය දිය වෙලා ගියා. සමීර මගේ කටෙන් පිට වුණේ කෙඳිරිල්ලක් විතරයි. එයා මාව ඇඳට තල්ලු කරා නෙවෙයි. මම ඉබේම ඇඳට වැටුණා. එයා එද්දි මම දැස් පියාගත්තා. සීතල නුවරඑළිය රැය උණුසුම් වෙන්න පටන් ගත්තා. දිල්හානි අල්ලපු කාමරේ නිදාගෙන ඉද්දි එයාගේ සැමිය මගේ ඇඳේ හිටියා. මා මගේ හොඳම යාළුවට ද්‍රෝහි වුණා කියලා හිත යටින් කෑ ගැහුවා. මගේ ශරීරේ ඒ වෙලාවේ ඉල්ලුවේ ඒ පහස විතරයි. අපි දෙන්න අතරේ සිද්ධ වුණු දේවල් හරිම වේගවත්. ඒත් ඒ හැම තප්පරයක්ම මගේ මතකයේ රැඳුණා. අවුරුදු ගණනක තනිකම, පාළුව, වේදනාව ඒ මොහොතේ පිට වුණේ සුසුම්සා කෙඳිරිලි හරහා. සමීර මාව ආක්‍රමණය කරද්දි මම එයාව වැඳගත්තේ පිස්සුවෙන් වගේ. ඒක ආදරයක් නෙවෙයි. ඒක හුදෙක් ශාරීරික අවශ්‍යතාවයක් සහ තනිකම මකා ගැනීමක් විතරයි. ටික වෙලාවකට පස්සේ හැමදේම නිහඬ වුණා. සමීර මගේ පපුවට ඔළුව තියාගෙන හදි අරිමින් හිටියා. මම සිවිලිම දිහා බලාගෙන හිටියේ හිස් බැල්මෙන්. දැන් තමයි මගේ සිහිය ආපහු හරියට වැඩ කරන්න ගත්තේ. ලොකු බරක් හිතට දැනුණා. මම මේ කලේ මොකක්ද? මගේ හොඳම යාළුවගේ මිනිස්සයා එක්ක. නිමා. සමීර ඔළුව උස්සලා මන් දිහා බැලුවා. තරහද? මම මොකුත් කිව්වේ නෑ. කියන දෙයක් මට තිබුණේ නෑ. බය වෙන්න එපා. මේක අපි දෙන්න අතර විතරයි. දිලී දැනගන්නේ නෑ. එයා ඇඳෙන් බැහැලා ඇඳුම් හදාගත්තා. මම යනවා. good night. සමීර කාමරෙන් එළියට ගිහින් දොර වහගත්තා. ආපහු කාමරේ සීතල වුණා. මම රෙද්ද පොරවගෙන කුලි වුණා. ඇස් දෙකෙන් කඳුළු ගලාගෙන ගියා. ඒ කඳුළු දුකටද පසුතැවීමටද නැත්නම් සතුටටද කියලා මට තේරුම් ගන්න බැරි වුණා. හෙට උදේ දිල්හානිගේ මූණ බලන්නේ කොහොමද කියන ප්‍රශ්නේ මගේ හිතට වද දුන්නා. ඒත් ඒ එක්කම අවුරුදු ගානකට පස්සේ මිනිස්සෙක්ගේ උණුසුම විඳපු සතුටත් හිතේ කොනක හැංගිලා තිබුණා.
එදා රෑ මට නිින්ද ගියේ නෑ. එළියේ හුළඟ ගස් සොලවන සද්දේ මට ඇහුනේ මගේ හෘද සාක්ෂිය මට කරන චෝදනා වගේ. කොහොම වුණත් සිද්ධ වෙන්න ඕන දේ සිද්ධ වෙලා ඉවරයි. ජීවිතේ සමහර වෙලාවට අපි නොහිතන තැන්වලට අපිව අරගෙන යනවා. මේකත් ඒ වගේ නවාතැන් පොලක් විතරයි කියලා හිත හදාගන්න මම උත්සාහ කළා. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.